ප්‍රතිඵල ලේඛනය දිහා බලාගෙන ඔයා අඬනවා වෙන්න ඇති. නැත්නම් යාළුවෝ සේරම කැම්පස් යද්දී තමන් විතරක් එකතැන නතර වුණා කියලා හිතලා හිතින් තැවෙනවා ඇති. අපේ සමාජය පොඩි කාලේ ඉඳන්ම අපේ ඔළුවට දාපු එකම කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ තමයි හොඳට ඉගෙනගෙන කැම්පස් යන්න. නැත්නම් ජීවිතේ ඉවරයි කියන එක. හැබැයි ඇත්තටම කැම්පස් නොගියොත් ජීවිතේ ඉවරද? කැම්පස් යන එක විතරමද ජීවිතේ දිනන්න තියෙන එකම පාර? ලංකාවේ හැම අවුරුද්දකම උසස් පෙළ විභාගයට ලක්ෂ 3කට ආසන්න පිරිසක් පෙනී ඉන්නවා. හැබැයි ඒ අතරින් රජයේ විශ්වවිද්‍යාලයකට තේරෙන්නේ 40000ක් වගේ සුළු පිරිසක් විතරයි. ඒ කියන්නේ ඉතුරු ලක්ෂ 2.5කට වඩා වැඩි පිරිසකගේ ජීවිත එතනින් ඉවර වෙනවද? නෑ. විශ්වවිද්‍යාලය කියන්නේ ජීවිතේ එක කඩීමක් විතරයි. ඒක ජීවිතේ අවසානයේ නෙවෙයි. කැම්පස් එකක් ඇතුලේ ඔයාට උපාධියක් ලැබේ. දැනුම ලැබේ. යාළුවෝ හම්බ වෙයි. ඒක ඇත්ත. හැබැයි කැම්පස් එකෙන් එළියට එන හැමෝම ජීවිතේ දිනනවද? නැහැ. ඒ වගේම කැම්පස් නොකිය හැමෝම ජීවිතේ පරදිනවද? නෑ. කීයටවත්ම නැහැ. ලෝකයේ සහ ලංකාවේ ඉහළින්ම ඉන්න ව්‍යාපාරිකයෝ, නිර්මාණකරුවෝ, තාක්ෂණික ශාස්ත්‍රයේ ඉන්න දැවැන්තියෝ දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. ඒ හැමෝම සාම්ප්‍රදායික උපාධිධාරීන් නෙවෙයි. අද ලෝකය වෙනස් වෙලා. අද ලෝකයට අවශ්‍ය කරන්නේ ඔයාගේ සහතිකය විතරක්ම නෙවෙයි. ඔයා සතු දක්ෂතාවය සහ ඔයාගේ නොසැලෙන උත්සාහයයි. ඔයාට කැම්පස් යන්න බැරි වුණා නම් ඔයාට තව ඕනෑ තරම් පාරවල් තියෙනවා. තොරතුරු තාක්ෂණය, ග්‍රැෆික් නිර්මාණ, වීඩියෝ සංස්කරණ, ඩිජිටල් මාකටිං, ව්‍යවසායකත්වය, නැත්නම් ඔයා ආස කරන ඕනෑම ශාස්ත්‍රයකින් ඔයාට ලෝකෙ දිනන්න පුළුවන්. කැම්පස් එකක් ඇතුලේ අවුරුදු 4ක් ඉගෙන ගන්නදී ඔයාට කැපවීමක් තිබ්බොත් අන්තර්ජාලය හරහා අවුරුද්දකින් ඉගෙනගෙන ඊට වඩා ලොකු ගමනක් යන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයා ඉගෙන ගන්න තැන නෙවෙයි. ඔයා කවුද කියන එක. කැම්පස් ගියත් නැතත් ඔයා කම්මැලි කෙනෙක් නම්, උත්සාහයක් නැත්නම් ඔයාට තැනක් නැහැ. හැබැයි ඔයා වැටුණු හැම පාරකම දූවිලි කසාදාලා නැගිටින අලුත් දෙයක් ඉගෙන ගන්න ලෑස්ති මහන්සි වෙන්න පුළුවන් කෙනෙක් නම් මේ ලෝකේ කිසිම සහතිකයකට කිසිම කෙනෙකුට ඔයාගේ ගමන නවත්තන්න බෑ. විභාගයකින් ඔයාගේ මතකය මනින්න පුළුවන් නැති. හැබැයි ඔයාගේ ඇතුලේ තියෙන මනුස්සකම, ඔයාගේ හීනවල තියෙන හයිය, ඔයාගේ නිර්මාණශීලීත්වය මනින්න කිසිම විභාගයකට බෑ. ඒ නිසා හිත රිද්ද ගන්න එක නතර කරන්න. කැම්පස් නොගිය එක ඔයාගේ ජීවිතේ අවසානය නෙවෙයි. ඔයාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්න. ඔයාගේ පාර ඔයාම හදාගන්න ඔයාට පුළුවන්. මේ වගේ ජීවිතේට ශක්තියක් දෙන වීඩියෝ ටිකටම බලන්න පික්සනෝවා LK අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම ජයග්‍රාහී අනාගතයක් වේවා.